ආයුබෝවන් අපි ට්‍රාන්ස්කල්ප් කරන ප්‍රදේශනයේ ආයතනයේ පුංචි දැනුම් කීපයක් සම්බන්ධයෙන් දැනුවත් කරන්නටයි මේ වීඩියෝ එක කරන්නට හිතුවේ. අද 2026 මාර්තු මාසේ 6 වෙනි සිකුරාදා. ඉතින් අපි දන්නවා මේ විදිහට මැද පෙරදිග රටවල ඇති වෙන තියෙන සංසුන්කාරී තත්ත්වයක් එක්ක විශේෂයෙන් අපේ මැද පෙරදිග සේවය කරන අපේ සොයසොයරියන් තරම ගැටුම්කාරී වාතාවරණයේ මැද නොසන්සුන් සිටින නිසා අපිට විදේශ රැකියා ආයතනයක් වශයෙන් අපිට වගකීමක් තියෙනවා. අපේ සර්විසරණ දැනුවත් කරමින් ඒ කටයුතු සඳහා අපිට හැකි ආකාරයෙන් සහයෝගය දක්වන්නට ඕනේ මානසික තත්ත්වය යහපත් කරගැනීම සඳහා. මෙම ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වයත් එක්ක විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිල නිවේදනයක් නිකුත් කළා. 2026 පෙබරවාරි 28 වෙනි දින ශ්‍රී ලංකා විදේශ රැකියා සංචාරක අමාත්‍යාංශය මැද පෙරදිග කලාපයේ මේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවටත් ඒ වගේම කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජයේ ඉහළ ප්‍රමුඛතාවයක් ලෙස සැලකන බවට රජය විසින් මෙම නිවේදනයේ දක්වලා තිබෙනවා. එමෙන්න මෙම කලාපීය අස්ථාවරත්වය සැලකිලිට ගැනීමෙන් පෙර පෙරදිග සිටින සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඉතාමත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසට රජය විසින් උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන් විශ්වාසදායක දේශීය මාධ්‍ය සහ ඔබ ජීවත් වෙන රටේ නිල නිවේදන අනුව කටයුතු කරන ලෙසට අත්‍යවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම් වලට සහභාගී වීමෙන් වළකින ලෙසත් ළඟමැති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය සමග ඒ කියන්නේ ඔයාලගේ එම්බසි තානාපති කාර්යාලය සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන ලෙසට ජංගම දුරකථන චාර්ජ් කිරීම තබා ගන්නත් ඒ වගේම සෑම විටම බලාපොරොත්තු සහ ලේඛන රැගෙන යන ලෙසට අවශ්‍ය අවස්ථාවලදී සහාය ලබා දීම සඳහා කලාපයේ සියලුම ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පැය 24 පුරාම හදිසි දුරකථන අංක සක්‍රිය කර ඇති බවටත් මෙම නිවේදනයේ සඳහන් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පවුල් විසින් සිදු කරන ලබන විමසීම් සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක වන පහත සඳහන් දුරකථන අංක විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබෙනවා. අපි දුරකථන අංක ඔබට පිරිස් වලට දාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සූල් කාර්යාලය කටයුතු අංශය 94 74 25 95 546 කින් දුරකථන අංකය. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම තත්ත්වයේ හමුවේ පැය 24 පුරා ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කරලා තිබෙනවා. හදිසි අවස්ථාවලදී මෙම දුරකථන අංකයෙන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට 94 71 980 28 22 කියන දුරකථන අංකය. එමෙන්න ශනික දුරකථන අංකයක් නිකුත් කරලා තියෙනවා 19 89 කියන දුරකථන අංකය. මෙම දුරකථන අංක වලට අමතරව ඔබට අංක්ෂ දල ගැනීමක් විවසීමක් තියෙනවා නම් සිදු කරන්නට පුළුවන්. ඒ වගේම ඒ රටවල රජය විසින් ලබා දී ඇති උපදෙස් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරම්භ ලබා දී ඇති උපදෙස් සහ මඟ පෙන්වීම පිළිපදින ලෙසට ශ්‍රී ලංකා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කළ තියෙන නිවේදනයේ සඳහන් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි රජය මගින් දැනුවත් සිදු කරලා තියෙන්නේ. ඊට අමතරව දැනට කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔබට තිරේ දිස් වෙන මෙන්න මේ ලියාපදිංචි වීම මෙම වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙනවා. ඔබට පුළුවන් කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වෙබ් අඩවියට ගිහින් මේ Google form එකක් ඔන්ලයින් අයිඩෙන්ටි පත්‍රයක් තියෙන එක සම්පූර්ණ කරලා ඔබගේ තොරතුරු ඔබ කටාර් වල සේවය කරන සේවකයෙක් නම් තොරතුරු සම්පූර්ණ කරන්නට කටාර් රාජ්‍ය තානාපති කාර්යාලය සඳහා ඔබගේ තොරතුරු ලබා දෙන්නට අපි මතක් කර සිටිනවා. ඒ වගේම පවතින වාතාවරණය හමුවේ අපේ ට්‍රාන්ස්කල්ප් විදේශ රැකියා ආයතන ජාලය අපි ඔබ වෙනුවෙන් හැමදාමත් නිරන්තරයෙන් ඔබ සමග ඉන්නවා. ඉතින් ඔබට යම්කිසි වෙනසීමක් තියෙනවා නම් ඔබේ රැකියා සංවද ගැටලුවක් හෝ යම්කිසි මේ පවතින වාතාවරණය හමුවේ ඔබට අපෙන් කිසියම් උපකාරයක් උපදෙසක් අවශ්‍යයි නම් අපේ දුරකථන අංකයක් නිකුත් කරලා තියෙනවා. හදිසි අමතක අංකයක් 076 10 10 100 කියන දුරකථන අංකයට අමතරව ඔබට අවශ්‍ය විමසීමක් කරන්නට පුළුවන්. ඉතින් ට්‍රාන්ස්කල්ප් අපි හැමදාම ඔබ සමගයි දුකේදීත් සැපේදී මැද පෙරදිග රැකියා කරන දහස් ගණන් ශ්‍රී ලාංකිකයන් අපගේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් අපි හැමදාම කැප වෙන හිටියා. ඔබ සියලු දෙනාටම මෙම තත්ත්වයේ ඉක්මනින් සමනය වී යහපත් ආරක්ෂිත හිටි දවසක් ලැබේවා කියලා අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.